අද මෙන්න මේ පොලොස් ගෙඩිය හදන විදිය තමයි ඔයාලට පෙන්වන්න යන්නේ. මෙන්න මේ විදිහට මුලින්ම චූටි චූටි කෑලි වලට මම මේක කපා ගත්තා. ඊට පස්සේ මම මේකට මෙන්න මේ වගේ ගොරක කෑලි දෙක තුනක්, ඒ වගේම කරපිංචා, සුදු ලුණු, රම්බේ, අමු මිරිස්, ඉඟුරු ටිකක් තලලා, තව අර මේ කුරුඳු කෑලි දෙකක් විතර, තව දැම්මා එන සාහල්. මේ ටික මං මුලින්ම මේකට දාගත්තා මෙහෙම. ඉතින් ඔයාලත් ඇති මේවට එක එක කුළු බඩු වර්ග එකතු කරලා රසට හදන්න පුළුවන් විදිය අය. මම හදපු විදිය තමයි මම මේ ඔයාලට කියන්නේ. මේ වගේ පොලොස් කරි එකක් එක එක විදියට අපිට හදාගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් රසයි. මේක ගොඩක් ගුණ කෑමක්. ගොඩක් අය කන්න ආසයි. දවස් දෙකක් විතර තියාගන්න පුළුවන් අපිට මේක හරි විදියට හදාගත්තොත්. ඊට පස්සේ මම මේකට මිරිස් කුඩු ටිකක් බැදලා එකතු කරා. තව 3-5 කුඩු ටිකක් බැදගත් කරි කුඩු ටිකකුයි, කහ කුඩු, ඒ වගේම අඹරලා ගත්ත ගම්මිරිස් කුඩු ටිකකුත් දැම්මා මම මේක රස වෙන්න. ඔයාලට ඉතින් පුළුවන් ඔයාලගේ සැරානුව අවශ්‍ය දේවල් එකතු කරගන්න, මිරිස් අඩු වැඩි කරගන්න. අපේ ගෙදර කට්ටිය පොඩ්ඩක් ගොඩාක් සැරට කන්න කැමති නෑ. මම ඒ හින්දා ගොඩාක් සැර කරෙත් නෑ මේක. ඊට පස්සේ මෙන්න මෙහෙම ලුණු ටිකකුත් එකතු කරගන්න ඕනේ මේකට. ඊට පස්සේ වතුර ටිකක් දාගන්න ඕනේ. වතුර ගොඩක් නෙමෙයි, චුට්ටක්. ඒ ටික දාලා අපි මේක හොඳට කෑලි වල ගෑවෙන විදිහට කලවම් කරගන්න ඕනේ. කලවම් කරගෙන මම මේක විනාඩි 15ක් විතර තිබ්බා. තව දෙයක් යාළුවනේ, ඔයාලට පුළුවන් මේක තවත් රස කරගන්න. පොල් ටිකක් අරගෙන ඒ ටික හොඳට බැදලා, ඒ කියන්නේ රන්වන් පැඩ වෙනකම් වගේ බැදලා, ඒ ටික ගලේ අඹරලා අරගෙන මේකට එකතු කරගන්න ඕනේ. මම ඒක පොඩ්ඩක් මට අමතක වුණා මුලදී. මම පස්සේ තමයි ඒක කරේ. මේ බලන්න මේ විදිය. ඊට පස්සේ මම විනාඩි 15කට විතර පස්සේ හොඳට පොල් ගාගෙන ඒ ටික කිරි ටික අරගෙන මෙන්න මෙහෙම මේකට ඇඩ් කරා. ඇඩ් කරලා මම ආයෙත් ඒ ටිකත් කලවම් කරලා ඊට පස්සේ මේක අඩු ගින්දරේ තමයි අපි උයා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ගින්දර අඩු කරලා, මොකද මේ කෑලි යමු වෙන්නේ තියෙන්නේ. මේවා ගොඩක් තැම්බෙන්න ඕනේ. ඒ නිසා අපි මේක මෙහෙම තම්බ ගන්න ඕනේ. මේක හැබැයි හොඳටම හරියන්නේ හදනම දවසේ නෙවෙයි, ඊට පස්සේ දවසේ වගේ හොඳ රසට තියෙනවා. මෙන්න මෙහෙම තමයි මේක තැම්බෙන විදිය මේ තියෙන්නේ. මේ වගේ ඔන්න ඉතින් මේ තියෙන මම හදාගත්ත පොලොස් කරි එක. ඇත්තටම මේක ගොඩක් රසයි, ලස්සන පාටටත් තියෙනවා. ඔයාලත් හදලා බලන්නකෝ ඉතින් මේ වගේ පොලොස් එකක්.